අපේ පාඩමේ අපි මුලදීම කතා කළා නිහිත පද්ධතියක් යනු කුමක්ද කියලා. මිනිස්සෙකුගේ මැදිහත් වීමකින් තොරව කියනකින් කියවෙනවා සංවේදක මත පදනම් වෙන්නම වෙනවා. එහෙනම් සංවේදක මගින් ආදාන ලබාගෙන ඒ අගයන් මත පදනම් වෙලා ප්‍රතිදානයක් යෝජක වලින් ලබා දෙන පද්ධතියකට තමයි අපි කියන්නේ නිහිත පද්ධතිය. එහෙම නැත්නම් එම්බෙඩඩ් සිස්ටම් එකක් කියලා. අපි දැන් මේ කතා කළේ සාමාන්‍ය සාධාරණ නිහිත පද්ධති කීපයක්. පුතාලට මේ වගේ නිහිත පද්ධති ගොඩ ඒවා හදන හැටි කියලා දෙනවා ඕන තරම් YouTube එකේ පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙන පුතේ හදපුවා. ඕගොල්ලන්ට ෆ්‍රී වෙලාවක් කියන්නේ දැන් නෙමෙයි. දැන් පොඩ්ඩක් බිසීනේ. විභාග ඉවර වෙලා හරි ඕගොල්ලෝ තමන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න ඒව බලන්න. මොකද අනාගතයේදී පුතේ එන්නේ. ඕගොල්ලෝට අනාගතයේ ව්‍යාපාර විදියට එන්නේ ගොඩක් වෙලාවට ඔය වගේ සිස්ටම් වෙන්න පුළුවන්. හරි? IoT projects කියලා ගැහුවොත් පොඩ්ඩක් බලන්න YouTube එකේ ඕන තරම් projects පොඩි පොඩි ඒවා මහා ලොකු ඒවා නෙමෙයි පොඩි පොඩි projects ගොඩ හදා ගන්න පුළුවන්. ඒකට සාමාන්‍ය ලොකු ගාණක් අපිට වියදම් කරන්න වෙන්නේ නැහැ. ඕනනම් සිංහලිනුත් තියෙනවා මේවා. සාමාන්‍ය රුපියල් 4000ක් විතර වගේ යනකොට ඔයාට Arduino board එකක් ඊළඟට sensors ඒ වගේ ටික ගන්න පුළුවන්. ඒ වගේ ඒවා අරගෙන ගිහින් බලන්න. අරගෙන මේව පොඩ්ඩක් ප්‍රොජෙක්ට් කරලා බලන්න. පොඩ්ඩක් ඕගොල්ලන්ටත් ආස හිතෙයි. අලුත් ප්‍රොජෙක්ට් ගොඩ තියෙනවා. හරි? මේ තියෙන්නේ. හරි? මේ අර බාධක මැඩගෙන යන රොබෝ කෙනෙක් වාහනයක් හදන්න පුළුවන්. හරි? ඔය වගේ ඊළඟට ඔටෝ ක්‍රියාත්මක වන විදුලි ලාම්පු පද්ධතියක් හදන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ පොඩි පොඩි ප්‍රොජෙක්ට් ගොඩ කියලා දෙන ඒවා තියෙනවා. IoT projects කියලා ඕනනම් ගහන්නකො මෙතන. මේ ප්‍රොජෙක්ට්ස් එකක්වත් කරන්නේ මහා ලොකු දැනුමක් තියෙන ලොකු කට්ටිය නෙමෙයි. සමහර ප්‍රොජෙක්ට් කරන්නේ මේ අවුරුදු 10 12 ළමයි. මේ පසේ තෙතමනය අඩු වෙනකොට ඔටෝමැටිකලි ජල කරාමයක් ඕපන් වෙන එක. ෆෝන් එකක් තිබුණත් කරන්න පුළුවන්. පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඕගොල්ලෝ පොඩ්ඩක් ඔය ගෙදර රිසර්ච් එනකන් ගෙදර ඉන්න කාලේ නිකාම්ම මේව කරන්න එපා. කාලය යවන්න එපා. මේ වගේ ප්‍රොජෙක්ට්ස් කරන්න. මේ වීදි ලාම්පු පද්ධතියක් මේ සාම්පල් එකක්. පේනවනේ. වාහනේ යනකොට ලයිට් ඔන් වෙනවා ඔෆ් වෙනවා. මේ වගේව බලාගෙන කරන්න පුළුවන් පුතේ. මේකේ කෝඩින් කියලා දෙනවා. කෝඩින් ලියන හැටි පෙන්නනවා. ඊළඟට සර්කිට් එකේ වයරින් එක කොහොමද හදන්නේ කියලා දෙනවා ඉතා සරලව. මේ වගේව බලලා ඔයගොල්ලෝ අලුත් දේවල් හොයාගන්න. හරි? අලුත් දේවල් කරන්න. මේ IoT කියන එක ගොඩාක් දුරට දියුණු වෙලා තමයි ඇත්තටම රොබෝ කෙනෙක් හදන මට්ටමටම දියුණු වෙලා තියෙන්නේ. හරි? මම මේ සාම්පල් එකක් විදියට ඔයගොල්ලන්ට ඒක කිව්වේ. දැන් තමයි පුතේ අපි ඇත්තටම IoT කියන එක ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි මෙච්චර වෙලා කතා කළේ embedded system එකක් ගැන. දැන් තමයි අපි IoT Internet of Things කියලා කතා කරන්නේ. IoT පද්ධතියක තියෙන්න ඕන ප්‍රධාන සංරචක තුනක් තියෙනවා. මොන හරි දෙයක් මේ දෙයට අපි කියනවා සාර්ව ද්‍රව්‍යයක් තියෙන්න ඕන. embedded system එකක් තියෙන්න ඕන. මේ embedded system එකයි සාර්ව ද්‍රව්‍යයයි සම්බන්ධ කරන ඉන්ටර්නෙට් එකක් හරි ඉන්ට්‍රානෙට් එකක් හරි තියෙන්න ඕන. මෙන්න මෙතන පොඩ්ඩක් එඩිට් කරගන්න ඕන. ඉන්ට්‍රානෙට් කියන වචනේත් දාන්න ඕන. අන්තර්ජාලය හෝ අන්තර්ජාලය. ওই දෙක. ඉන්ටර්නෙට් හෝ ඉන්ට්‍රානෙට්. ওই රූප සටහන බැලුවාම පුතාලට පේනවා මේ IoT කියන එකෙන් කරන්න හදන්නේ එක තැනක තියෙන ඩිවයිස් එකක් තවත් තැනක ඉඳන් කන්ට්‍රෝල් කරන එක. උදාහරණයක් විදිහට පුතාලා ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල ෆිල්ම්ස් වල එහෙම දැකලා ඇති. ඔයාලට ඔෆිස් එකට ගියාන් පස්සේ මතක් වෙනවා ගෙදර මෝටරේ දාලා ඇවිල්ලා කියලා. සාමාන්‍යයෙන් දැන් නම් මොකද වෙන්නේ? නිවාඩු දාලා හරි ගෙදර යන්න වෙනවා. නැත්නම් මෝටරේ ඔයා එනකම්ම වැඩ කරනවා. හැබැයි ඕගොල්ලෝ අනාගතයේදී යන්න ඉන්න ස්මාර්ට් ලෝකය, ස්මාර්ට් වර්ල්ඩ් එකේ ඒ වගේ දේවල් ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඔයා ඉන්න තැනක ඉඳන් අන්තර්ජාලය ඔස්සේ devices control කරන්න. ඔයාගේ ගෙදර තියෙන බල්බ්, විදුලි පංකා, AC machine
ගේට්ටු, දොරවල්, වතුර මෝටරය ඒ වගේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයාගේ මොබයිල් එක හරහා. ඔයාගේ PC එක හරහා. ඉන්න තැනක ඉඳන් ඩිජිටල් ඩිවයිස් එකක් කරා ඔයාට තව තැනක තියෙන සිස්ටම් එකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ලෝකයක තමයි පුතේ අපි කියන්නේ IoT කියලා. එතකොට ඔයාට තේරෙන්න ඕන IoT වලට මොන හරි දෙයක්. බල්බ් එකක් නිවනවද පත්තු කරනවද? දොරක් අරිනවද වහනවද? මෝටරේ ක්‍රියාත්මක කරනවද නැද්ද? ඒ විදිහට කරන දේ තියෙන්න ඕන. ඒ කරන දේ හදලා තියෙන්න ඕන. එම්බෙඩඩ් සිස්ටම් ගැන දැන් ඉගෙන ගත්තනේ සාම්පල් 4. ඒ වගේ පරිපතයක් හදලා, වයරින් එක හදලා, කෝඩින් ලියලා එම්බෙඩඩ් සිස්ටම් එක තියෙන්න ඕන. දැන් මේ එම්බෙඩඩ් සිස්ටම් එක ඔයා කන්ට්‍රෝල් කරන්න ඕන ඉන්ටර්නෙට් එක හරහා එහෙම නැත්නම් ඉන්ට්‍රානෙට් එක හරහා. ඉන්න තැනක ඉඳන්. හරිනේ. එහෙනම් IoT වල ප්‍රධාන සංරචක තුනයි. මොන හරි දෙයක් සාර්ව ද්‍රව්‍යයක් නිහිත පද්ධතියක් ඒ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන අන්තර්ජාල පහසුකම හෝ අන්තර්ජාල පහසුකම. හරි. හරි ටක් ගාලා ලියාගම් පුතේ. Internet of Things IoT. IoT. ටක් ගාලා ලියමු. ඒක යටතේ ලියාගමු. අන්තර්ජාලය හා සබැඳි ද්‍රව්‍ය පද්ධතියක අන්තර්ජාලය හා සබැඳි ද්‍රව්‍ය පද්ධතියක ප්‍රධාන සංරචක තුනකි. ප්‍රධාන සංරචක තුනකි. හරි. IoT පද්ධතිය කියලා ලිව්වත් කමක් නැහැ ඔයගොල්ලෝ. IoT පද්ධතියක ප්‍රධාන සංරචක තුනකි. හරි. මොනවාද පළවෙනි එක? සාර්ව ද්‍රව්‍ය. things. things කියලා කියන්නේ සාර්ව ද්‍රව්‍ය. සාර්ව ද්‍රව්‍ය තියෙන්න ඕන. නිහිත පද්ධතියක් තියෙන්න ඕන. නිහිත පද්ධතිය. ඊළඟ සංරචකය සම්බන්ධතාවය සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය හෝ අන්තර්ජාල සම්බන්ධතාවය හෝ අන්තර්ජාල අර තිත් දෙකක් තියන්නේ පුතේ අර සිංහල වලින් මට ඒක ටයිප් කරගන්න බෑ මම මේ ටයිප් කරන්නත් ගත්තා මේක අන්තර්ජාල සම්බන්ධතාවය IoT පද්ධතියක ප්‍රධාන සංරචක තුන. හරි. IoT ගැන ඔයා හරියට ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් මොකක්ද ඉන්න තැනක ඉඳන් තමන්ගේ ගෙදර තියෙන ඩිවයිසස් ටික සම්බන්ධ කරන්න පුළුවන් විදිහේ ස්මාර්ට් හවුස් එකක් හදන්න. ඕගොල්ලෝ අනාගතයට යන්න ඉන්න ලෝකේ ස්මාර්ට් ගෙවල් තමයි තියෙන්නේ. එහෙමනේ. එහෙනම් ඒ වගේ පද්ධති හදන්න ඔයාට මේ පාඩමේ ඉතිරි කොටස කළාම පුළුවන් වෙන්න ඕන. ඊළඟට එහෙනම් දැන් මේ කරන්න හදන දේ සරලව. සර්වර් මැෂින් එකක් තියෙනවා, ක්ලයන්ට් ඉන්නවා. ක්ලයන්ට් මොකද කරන්නේ? තමන්ගේ ඩිජිටල් ඩිවයිස් එක හරහා සර්වර් මැෂින් එකට උපදෙස් දෙනවා. උපදෙස් දීලා අදාළ කාර්ය කරලා ප්‍රතිචාරයක් ගන්නවා. ඒ කියන්නේ මෙතන ඉඳන් ඔයා උපදෙස් දෙනවා බල්බ් එකක් නිවන්න. බල්බ් එක නිව්වා, බල්බ් එක නිව්වයි කියලා මැසේජ් එකක් ආවා. ගෙදර තියෙන බල්බ් එක තමයි නිවන්නේ. හැබැයි එතකොට හිතන්න පුතේ ගෙදර තියෙනවා නම් බල්බ් 10ක්. ඔයා මේ බල්බ් 10ටම වෙන වෙනම IoT මේ පද්ධති හදන්න ඕනේ. embedded system හදන්න ඕනේ.
සරලව ගත්තොත් ඔයාට Arduino board 10ක් ඕනේ. ඒක නිසා සාමාන්‍යයෙන් IoT ස්මාර්ට් හවුස් වගේ හවුස් මේ සංකල්පයකට යනවා නම් ලොකු ප්‍රාග්ධනයක් ඒ අදාළ ආයතනයේට ඒ අදාළ පුද්ගලයාට වැය කරන්න වෙනවා. ඒක නිසා තමයි දැනට ඔය කියන සිස්ටම් එක පොඩ්ඩක් හරි එන්න පරක්කු වෙලා තියෙන්නේ. නේද? නැත්නම් සල්ලි තියෙනවා නම් ඕන විදියට ස්මාර්ට් හවුස් එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ එකක් රූප සටහන. එයා මොකද කරන්නේ තමන්ගේ මොබයිල් ෆෝන් එක හරහා තමයි හැමදේම කන්ට්‍රෝල් කරන්නේ. අඩු කොටින්ම කියනවා නම් ෆ්‍රිජ් එකේ තියෙන කෑම වර්ග මොනවද? අඩු කෑම වර්ග මොනවද කියලා බලලා සුපර් මාකට් එකට ඔටෝ යා මෙසේජ් එකක් යවනවා. ඒ මෙසේජ් එක ගියන් පස්සේ සුපර් මාකට් එකේ ගෙදරට ඩිලිවර් කරනවා. ඒ කියන්නේ සුපර් මාකට් එකට වගේ මිනිස්සෙක් යන්න ඕනේ නෑ අනාගතයේදී ඕගොල්ලන්ගේ ලෝකෙදී. හරි. දැන් මේ කියලා දෙන්නේ පස්වෙනි සිස්ටම් එක. පස්වෙනි සිස්ටම් එක IoT සිස්ටම් එකක්. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ එක තැනක ඉඳන් තව තැනක තියෙන ලයිට් එකක් පත්තු කරන්නේ කොහොමද? නිවන්නේ කොහොමද කියන එක තමයි පස්වෙනි සිස්ටම් එකෙන් කියලා දෙන්නේ. Turns on and off a light over the internet. මේ සිස්ටම් එක ඔයා හැදුවොතින් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එක හරහා බටන් දෙකක් ප්‍රෙස් කරලා ගෙදර තියෙන බල්බ් එකක් නිවන්න පත්තු කරන්න. එතකොට ගෙදර තියෙන බල්බ් එකට තමයි ඔයා embedded system එක හදලා තියෙන්නේ. හරි. මේකේ පුතේ වයරින් එක නම් ඔච්චරයි. මේකට අපිට සාමාන්‍ය Arduino board එකක් අරගන්න බෑ. ඉන්ටර්නෙට් යන්න. අපි කියන්නේ මොකද්ද RJ45 port එකක් network port එකක් තියෙන වෙනම Arduino board තියෙනවා. අන්න එහෙම board එකක් ගන්න ඕන. මොකද මේ Arduino board එකටත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්න ඕනනේ Wi-Fi හරහා. ඒකින්ද එහෙම port එකක් තියෙන්න ඕන. ඒක කියන්නේ වෙනම board එකක්. ඉස්සෙල්ලා වගේමයි අපිට ඕනේ ලයිට් එකක් නිවන්න පත්තු කරන්නනේ. එහෙනම් ලයිට් එක කියලා කියන්නේ මොකක්ද? ඩිජිටල් අවුට්පුට් එකක්. මේකේ හැටියට මොකද කරලා තියෙන්නේ 8 වෙනි පින් එකට ප්‍රතිරෝධයක් හරහා LED බල්බ් එකක් සම්බන්ධ කරලා ඒකේ අනිත් කෙළවර ග්‍රවුන්ඩ් කරලා. අර සාමාන්‍යයෙන් අපි පළවෙනිම සිස්ටම් එක කරපු විදිහමයි වරින් එක. මේකේ තියෙන ලොකු කෝඩ් එකක්. ලොකු කෝඩ් එකක් කියලා කියන්නේ පුතේ දැන් කෝඩ් එකෙන් තමයි මොකද්ද කරන්න ඕනේ? මේ Arduino board එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න ඕන. ඔයාගේ මොබයිල් ඩිවයිස් එක හරහා දෙන මෙසේජ් එක අනුව on the off the කියන එක අනුව මේ බල්බ් එක නිවන්න පත්තු කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකයි මේ Arduino board එකයි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගන්න ටිකත් කෝඩින් එකෙන් කරන්න ඕන. මේකේ ලොකු කෝඩින් එකක් තියෙනවා. ওই කෝඩින් එක ගොඩාක් දිගයි. ඒකින්ද මම හිතන්නේ ඔක එයි කියලා. නමුත් පොඩි පොඩි දේවල් ටික දැන් තේරෙන ටිකක් තියෙනවා. මෙන්න මේ කොටසින් කරන්නේ පුතේ සම්පූර්ණයෙන්ම IP address පාවිච්චි කරලා අපි network ගැන ඉගෙන ගත්තානේ. අන්තර්ජාලයේ තියෙන device එකක් අනන්‍යව හඳුනගන්නේ IP address එක භාවිතා කරලා. IP address එක භාවිතා කරලා මොකද කරන්නේ? server එකයි ඔයාගේ ethernet board එකයි මේ Arduino board එකයි සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා client ඔයාට දෙන්නේ එකනම් ඒ කියන්නේ බල්බ් එක පත්තු කරන්න කියලා නම් බල්බ් එක පත්තු කළා. client ඔයාට ෆෝන් එකේ බොත්තමක් ඔබලා දෙන්නේ බිඳුව නම් LED එක off කළා. ඔන්න ඔය විදිහේ සරලව නිකන් හිතා ගන්න මේ වගේ දෙයක් තමයි මේ කරන්නේ කියලා. සර්වර් එකකට log වෙලා. ඒ වගේම ඊට පස්සේ 6 වෙනි සිස්ටම් එක තියෙනවා පුතේ වෙබ් පේජ් එකකට සම්බන්ධ වෙලා ලයිට් එකක් on off කරන එක. ඒකෙත් කෝඩින් එක පුතාලගේ ඇත්තනම සිලබස් එකේ තියෙනවා. නමුත් මෙච්චර ලොකු එකක් ඕගොල්ලෝ දැනගන්න ඕනේ නෑ. අදහස විතරක් තියාගන්න. හරි? ඔව්. හරි නේද? මේ සිස්ටම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ යූසර්ට පෙන්නනවා මොබයිල් ඩිවයිස් එකේ වෙබ් පිටුවක පෙන්නනවා on off කියලා බටන් දෙකක්. මේකේ පෙන්නනවා මේ ඔයාගේ ඩිවයිස් එකේ on off කියලා බටන් දෙකක් පෙන්නනවා. use on කියලා දැම්මොතින් ඔයාගේ ගෙදර තියෙන බල්බ් එක පත්තු වෙනවා. use off කියලා දැම්මොතින් ඔයාගේ ගෙදර තියෙන බල්බ් එක off කරනවා. හරිද? මම දැනට පුතාලට මේ කෝඩින් දෙකම ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පුළුවන් නම් ඉඩ තියන්න, කැමති නම් ඉඩ තියන්න. නැත්නම් පාඩම ඉවර වෙලා හරි අපි ඒක ලියමු. මම මේක group එකට දාලා තියන්නම්.
හරි මොකද කවදා හරි පුතාලට වැදගත් වෙයි අර මං කියනා වගේ මේක ගැන ආසාවක් ඇති වෙලා ඉගෙන ගන්න කාලෙක වැදගත් වෙයි මේ කෝඩින් ටික මොකක්ද වෙන්නේ කියන එක එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි හරි නේද එහෙනම් ඊළඟට අපි ඉගෙන ගන්න ඕන පුතේ IoT මේ වගේ සිස්ටම් ස්මාර්ට් හවුස් වගේ ඒවා හැදෙන එක හොඳද නැද්ද IoT සිස්ටම් ලෝකෙට හොඳයිද නැද්ද හොඳයි හොඳයි තවත් තැනක තියෙන ඩිවයිස් එකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන්නේ ඇත්තටම හොඳයි ගමනාගමනය අවශ්‍ය නැහැ ශ්‍රමය අවශ්‍ය නැහැ හැබැයි මූලික ප්‍රාග්ධනය ගොඩාක් වියදම් කරන්න ඕනේ පහසුයි කාර්යක්ෂමයි වාසි ගොඩාක් තියෙනවා ඔයාගෙන් ඇහුවොත් IoT සිස්ටම් එකක වාසි මොනවද කියලා ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. හැබැයි IoT සිස්ටම් එකක තියෙනවා පුතේ එහෙම නැත්නම් ඒ වගේ ඉන්ටර්නෙට් එක වෙන තැනක තියෙන ඩිවයිස් එකක් කන්ට්‍රෝල් කරන එකේ අවාසි ගොඩාක් තියෙනවා. ඒක හින්දා තමයි තව දුරටත් මේ IoT කියන පද්ධති ස්මාර්ට් සිස්ටම් කියන එක දියුණු වෙන්නේ නැත්තේ. ප්‍රධානම ගැටලු තුන තමයි පුතේ ඔය තියෙන්නේ. එකක් තමයි social isolation. ඒ කියන්නේ මිනිස්සු සමාජයේ හුදකලා වෙනවා. අඩුම තරමේ වතුර මෝටරේ දාලා නම් ඇවිල්ලා තියෙන්නේ අල්ලපු ගෙදරට නිකන් කතා කරලා කියන්නේ මෝටරේ දාලා තියෙනවා පොඩ්ඩක් ඕෆ් කරන්න පුළුවන්ද කියලා. දැන් එහෙමවත් මිනිස්සු කතා කරන්න ඕනේ නැහැ. ඇයි ඒ? ගෙදර තියෙන ඩිවයිස් එක මොබයිල් ෆෝන් එක හරහා කන්ට්‍රෝල් කරන්න තමන්ටම පුළුවන්. මිනිස්සෙක් එක්ක කතා බහ කරන්න අවශ්‍යම නැහැ. එන්න සමාජයේ හුදකලා වෙනවා. සමාජයේ හුදකලා වෙනවත් එක්කලම මිනිස්සු හුදකලා වෙනවත් එක්කලම මානසික ආතතිය වැඩි වෙනවා ප්‍රශ්න වැඩි වෙනවා සියදිවි නසා ගැනීම වැඩි වෙනවා එතනින් ගොඩ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඒක හින්දා ඕනම දෙයක් ඕනාවට වඩා ඕනේ නෑ වගේ තමයි තියෙන්නේ ඊළඟ එක privacy issues පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන් පෞද්ගලිකත්වයට Tamanට තියෙනවානේ පෞද්ගලිකත්වය හිතන්න ඔයාගේ IoT සිස්ටම් එකෙන් ගෙදර තියෙන ලයිට් ඔන් ඔෆ් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා ඔයාගේ ඔය IoT සිස්ටම් එකට වෙන කෙනෙක් ඇක්සස් කරනවා හැකර් කෙනෙක්. එතකොට එයාට පුළුවන් වෙනවා ඔයාගේ ගෙදර තියෙන ඩිවයිසස් කන්ට්‍රෝල් කරන්න එයාට ඕන විදිහට. මහරෑට ලයිට් නිවන්න පත්තු කරන්න එයාට පුළුවන් වෙනවා. දොරවල් ජනෙල් අරින්න වහන්න, අලාම් ඔන් ඔෆ් කරන්න, ගේට්ටු අරින්න වහන්න, AC මැෂින් ඔන් ඔෆ් කරන්න වෙන පිටස්තර අනවසරයෙන් ලොග් වෙච්ච පුද්ගලයෙක්ට අවස්ථාව ලැබෙනවා. ඒක නිසා පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන් අනවසර ප්‍රවේශ වීම වලට ලක් වෙන්න පුළුවන් අනාගතයේදී ලොකු ගැටලුවක් ඒක වෙයි නේ ওই රූප සටහන් වලිනුත් පෙන්නනවනේ IoT සිස්ටම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන සිස්ටම් තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ මිසයිල් යවනේ වලට පුද්ගල මැදිහත් වීමක් නැහැ හැබැයි මේ වගේ සිස්ටම් එකක් තවත් රටක ඉන්න කට්ටිය අනවසරයෙන් ප්‍රයෝජනෙට ගත්තොත් ප්‍රවේශ වුණොත් ලොකු බලපෑමක් ලෝකෙට කරන්න පුළුවන්. දැනට ලෝකේ තියෙන මේ වගේ තැනක. ඒකින්ද IoT කියන එක හොඳ වගේම නරකත් ගොඩාක් තියෙනවා. හරි. අර සිස්ටම් දෙක ලියන්න පුළුවන් නම් ඉඩ තියන්න පුතාලා. නැත්නම් මේකත් ලියාගෙනම අන්තිමට ලියන්න. ලියාගමු එහෙනම්. IoT පද්ධතියක අවාසි. IoT පද්ධතියක අවාසි. යමු සමාජ හුදකලා බව සමාජ හුදකලා බව පෞද්ගලිකත්වයට හානි වීම පෞද්ගලිකත්වයට හානි වීම අනවසර ප්‍රවේශ වීම අනවසර ප්‍රවේශ වීම අදිසියරියව විස්තර කරලා ලියන්න කිව්වොත් හේතුව ලියන්න සමාජ හුදකලා බව ලියන්න ලියලා විස්තර කරන්න සමාජ හුදකලා බව නිසා මිනිස්සු අනිත්‍යයත් එක්ක sannivedanaya කරන්නේ නැහැ ඒක නිසා මිනිස්සුගේ මානසික ආතතිය වැඩි වෙනවා ලෙඩ රෝග වැඩි වෙනවා ප්‍රශ්නයක් කියන්න කෙනෙක් නැති හින්දා සියදිවි නසා ගැනීම වැඩි වෙනවා විස්තර කරලා ලියන්න පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන් කියන හේතුව ලියලා ඒක විස්තර කරන්න තමන්ගේ පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික දේවල් වලට අනවසර ප්‍රවේශ වීම නිසා ගැටලු මතුවෙන්න පුළුවන්.
හැමතිස්සෙම පුතේ පුරුදු වෙන්න හේතුව ලියන්න, කරුණ ලියලා හේතුව විස්තර කරන්න. හරි? ওই ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ පුතාලට තියෙනවා 2022 මෙන්න මේ වගේ ගාණක් දුන්නා. දැන් පුතාලට ওই වගේ ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. ප්‍රශ්නේ කියවලා හොඳට කරන්න පුළුවන්. ABC නම් කර ඇති මොනවාද කියලා අහලා තියෙනවා. නේ? B කියන එක නම් කොහොමත් ඕගලන්ට පේනවනේ Arduino board එක කියලා. මේකේ දීලා තියෙනවා. ඊට පස්සේ මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දීලා තියෙනවා. කරාමේ ඇරලා තියෙන වෙලාවට මොකද වෙන්න ඕනේ? ඔහොම කියලා පොඩි ප්‍රෝග්‍රෑම් එකකුත් දීලා ඒකත් පුළුවන්. කරන්න බලන්න පුතේ කියවලා බලලා කරන්න හිමින් සැරේ. ආයි 2023 ආව පුතේ ওই වගේ ප්‍රශ්නයක්. මේ මං කිව්වේ Arduino board එකේ කොටස් නම් කරන්න. මේ තියෙන USB port එක, analog input tools, digital input output pins. නේ? ඊට පස්සේ sensor එකක තියෙන VCC තියෙනවා, OP තියෙනවා, ground. GND කියන්නේ ground. අන්න ඒ වලින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහලා. අන්තිමට තියෙනවා පුතේ මේකේ මෙන්න මෙහෙම එකක් මේ බලන්න. චලනයක් හඳුනාගත් විට ආලෝක විමෝචන ඩියෝඩයක් දල්වන්නේ. කියන්නේ motion එකක් වෙනවනම් motion sensor එකක් ඕනේ. LED බල්බ් එකක් ඕනේ. අන්න ඒ වගේ එකකට ඇටවුමක් අඳින්න. ඒකයි මම කිව්ව පුතාලට sketch diagram අඳින්න එනවා. තේරුම් අරගෙන තිබ්බොතින් අලුත් පද්ධතියකට sketch diagram එකක් වුණත් පුතාලට අඳින්න පුළුවන්. හරි? එතකොට ඔයා දැනගන්න ඕන චලනයක් හඳුනාගන්නේ motion sensor එකෙන්. චලනයක් තියෙනවද නැද්ද? ඩිජිටල් එකක්. ඩිජිටල් පින් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. LED බල්බ් එකත් ඩිජිටල් එකක්. ඩිජිටල් පින් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඔය ටික දැනගෙන ඔයාට පුළුවන් වෙනවා ඕනම සිස්ටම් එකකට පොඩි පොඩි පරිපත සැකිල්ලක් ඇඳගන්න පුළුවන් වෙන්න ඕන. සාමාන්‍ය පුතේ සෙකන්ඩ් පේපර් එකේ ලොකුවට කියලා ආවේ ඔන්න ඔය අවුරුදු 2. බලන්න 2022 7 වෙනි ගාන ඕනනම් ලියා ගන්න. 2022 7 2023 7 වෙනි ගාන. සම්පූර්ණ ගානම නෙමෙයි කොටසක්. ඒ කියන කොටස විතරයි. ඔන්න ඔය ප්‍රශ්න දෙක තමයි පුතේ දැනට ආවේ. ඕගොල්ලන්ට 27 තුනේ ආව කියන්නේ 24 එන්න ඉඩකඩ තියෙනවා. හරි? ඒක නිසා ඒක ගැන සැලකිල්ලක් දක්වන්න.